හෙලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔන්න සුපුරුදු විදිහටම රසම රස ඩෙසර්ට් රෙසිපි එකකින් තමයි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. බිස්කට් පුඩින් හදලා කඩවල් වලට දාන්න ඔයත් ආසාවෙන් ඉන්නවද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි බලමු මොනවාද අපිට මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. මේකට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේ තමයි බිස්කට් කියන්නේ. ඉතින් බිස්කට් වලදී මම මේකට මාරි බිස්කට් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයගලන්ට කැමති විදිහක බිස්කට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රවුන්ඩ් බිස්කට් වර්ගයක් පාවිච්චි කරන එක තමයි හොඳ. මොකද අපි කප්ස් වලට හදන හින්දා මේ වගේ පොඩි කප් එකකට දාගන්න පුළුවන් ප්‍රමාණයේ බිස්කට් එකක් ගත්තම අපිට මේක හදාගන්න ලේසි වෙනවා. එතකොට බිස්කට් පැකට් දෙකක් මම මේ වෙලාවේදී පාවිච්චි කරනවා. ඊළඟට අවශ්‍ය වෙනවා බටර් හෝ මාගරින්. ඒකෙන් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් මෙතන පාවිච්චි කරනවා. ඊළඟට අවශ්‍ය වෙනවා අයිසින් sugar. ඒකෙන් ග්‍රෑම් 250ක ප්‍රමාණයක් මම මේකට අරගෙන තියෙනවා. ඊළඟට අවශ්‍ය වෙනවා කොකෝ පවුඩර්. කොකෝ පවුඩර් මේ සැඳි 2ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මම මේ චොක්ලට් සිරප් එක පාවිච්චි කරනවා. සහ මේ චොක්ලට් ස්ප්‍රින්කල් එක පාවිච්චි කරනවා. ඒක කප් එක සරස ගන්න. මම මේ කිව්ව ප්‍රමාණයන්ගෙන් ඔයගොල්ලන්ට පුළුවන් බිස්කට් පුඩින් කප්ස් 10ක් 12ක් අතර ප්‍රමාණයක් හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ හදාගන්න යන ප්‍රමාණයන් අනුව අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන්. මුලින්ම මේ සූදානම් වෙන්නේ අපි අයිසින් එක හදාගන්න. මම ඒකට දැන් මාගරින් එකයි අයිසින් sugar ටිකයි මේ විදිහේ බෝල් එකට දාගන්නවා. මම මේකට පාවිච්චි කරේ අද මෙඩෝලි එකේ ග්‍රෑම් 100 බටර් එක. ඒකට මේ වගේ පොඩි සැෂේ පැකට් එකක් ෆ්‍රී හම්බ වුණා. ඒ හින්දා මම ඒක අරගත්තා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ ඔෆර්ස් තියෙන වෙලාවක ඩිස්කවුන්ට් තියෙන වෙලාවකට ඒ අදාළ මාගරින් වර්ගයට යොමු වෙන්න. අයිසින් එක හදාගනිද්දී අපේ මාගරින් එක කාමර උෂ්ණත්වයේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඔයගොල්ලෝ ෆ්‍රිජ් එකේ තියනවා නම් හදන්න පැය භාගයකට විතර කලින් එළියෙන් තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක ලේසියෙන්ම මේ විදිහට භාජනයකට දාලා කෙලින්ම අපිට අයිසින් එක හදාගන්න ගන්න පුළුවන්. මම දැන් මේකට අපේ මාගරින් එකයි අයිසින් ටිකයි එකතු කරලා භාජනයට තියෙන්නේ. දැන් මම මේක බීට් කරගන්න තමයි හදන්නේ. මාගරින් ටිකයි අයිසින් sugar ටිකයි හොඳට ක්‍රීමි පදමට වෙනකන් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේක හරි පදමට ආවද කියලා දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේක හොඳට මික්ස් කරගත්තට පස්සේ භාජනයේ අනිත් පැත්ත හරවලා බැලුවම ඒක ඒ විදිහටම තියෙනවා. කිසිම වැක්කිරනවා වගේ ඒ වගේ කිසිම ගතියක් නැතුව. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් පදම හරියට ඇවිල්ලා කියලා. මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් පාවිච්චි කරනවා මේක බීට් කරගන්නකොට. ඔයගොල්ලන්ට කැමති නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිකිරි ටිකක් දිය කරලා මේකට දාගන්නත් පුළුවන්. ගොඩාක් දාන්නේ නැහැ. මේ සැඳි 2-3ක් තමයි දාගන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක පාවිච්චි කරගන්න පුළුවන්. අයිසින් sugar පාවිච්චි කරනකොට මතක තියාගන්න කොටස් වශයෙන් දාගන්න. මොකද එක පාටම ඔක්කොම ටික දාගෙන බීට් කරන්න යන්නේ නැතුව කොටස් දෙකකට වගේ කඩාගෙන බීට් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඒක කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි 2ක් මේකට ඇඩ් කරගන්නවා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පිටිකිරි උනත් දිය කරලා ඇඩ් කරගන්න පුළුවන්. අපි මේක බීට් කරගන්නකොට අපේ මාගරින් එකේ තියෙන කහපාට වර්ණය අයින් වෙලා මෙන්න මේ වගේ ලාස් කහපාටක් එහෙම නැත්නම් සුදු පාටට හුරු පැහැයකට හැරෙනකම්ම අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේකේ හරි පදම මේ අයිසින් එකේ ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකට
කොකෝ පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගෙන ආපහු හොඳින් බීට් කරගන්නවා. අන්තිමටම වැනිලා තේ හැඳකුත් එකතු කරලා ආපහු ටික වෙලාවක් බීට් කරගන්නවා. මේක බීට් කරාට පස්සේ මම අර කිව්වා වගේ චෙක් කරලා බලන්න හරියට අපේ පදම ඇවිල්ලාද කියලා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක අපි මෙහෙම ගත්තම කොහෙටවත් හැලෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි මේකේ පදම බලා ගන්න පුළුවන් වෙන්නේ. බිස්කට් පුඩින් එක හදද්දී පොඩ්ඩක් වෙලා යන වැඩකට තියෙන්නේ අපිට මේ අයිසින් එක හදාගන්න එක විතරයි. ඊට පස්සේ අපිට මේක සෙට් කරන වැඩේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපි මෙම අයිසින් සුගර් එක හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය දේවල් ළඟට අරගෙන මේක කම්ප්ලීට් කරගන්න තමයි තියෙන්නේ. මම මේ බිස්කට් එක කප් එකට දාන්න කලින් පොඩ්ඩක් පොඟව ගන්න ඕනේ හින්දා මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේකට කිරිපිටි උනත් දිය කරලා අරගන්න. එහෙම නැති කෙනෙක්ම නම් අපිට කෝපි කුඩු ටිකක් උනත් මේ විදිහට නැත්තම් කොකෝ පවුඩර් උනත් දිය කරලා පොඩ්ඩක් අරගන්න පුළුවන්. මම මුලින්ම කප් එකේ අඩියටම අයිසින් සුගර් මේ විදිහට තේ හැන්දක් වගේ පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට පයිපින් බෑග් එකක් තියෙනවා නම් ඇත්තටම ලේසි. මම දැනට පයිපින් බෑග් එකක් යූස් කරන්නේ නැහැ. මම මෙහෙම හැන්දෙන් තමයි කරන්නේ. පයිපින් බෑග් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ගානට වටේටම ස්ප්‍රෙඩ් කරගෙන ඒක දාගන්න පුළුවන්. මේ විදිහට මම හැන්දක් පාවිච්චි කරලා මේ අයිසින් ටික දාගෙන ඒක පොඩ්ඩක් වටේම ස්ප්‍රෙඩ් කරගන්න. ඕනවට වැඩි අයිසින් දාගන්න යන්නේ නැහැ. මොකද එතකොට පැන් රස ගොඩාක් වැඩි වෙනවා. ඒ හින්දා මම මේ විදිහට යට අඩිය ගෑවෙන්න වගේ අයිසින් දාලා ඊට පස්සේ මේකට බිස්කට් එකතු කර ගන්නවා. බිස්කට් එක මේ විදිහට කිරි එකේ පොඟවලා මේක පොඩ්ඩක් රස්නේ කිරි එකක් තමයි ගන්න ඕන. ගොඩාක් රස්නේ නෙමෙයි. පොඩ්ඩක් විතර රස්නේ කිරි එකක් තමයි ගන්න ඕන. මේ විදිහට බිස්කට් එකක් දා ගන්නවා. මම අයිසින් එක දැම්මට පස්සේ බිස්කට් දෙකක් වශයෙන් යන විදිහට තමයි මේක කරගෙන යන්නේ. මොකද මේක අවශ්‍ය නම් කෙනෙක්ට අයිසින් ලේයර් එකයි බිස්කට් ලේයර් එකයි ඒ විදිහට යන්න පුළුවන්. නමුත් ඒකේ මට හිතෙන්නේ අයිසින් එකේ තියෙන පැණි රස ගතිය හින්දා ඕනවට වැඩිය පැණි රසක් මේ බිස්කට් පුඩින් එකට එනවා. ඉතින් ඒ හින්දා මම බිස්කට් මේ විදිහට බිස්කට් දෙකක් පාවිච්චි කරලා තමයි ඊළඟ අයිසින් ලේයර් එක දාගන්නේ. ඒක දාගත්තට පස්සේ ආපහු ආයි බිස්කට් දෙකක් මේක උඩින් දාගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට අයිසින් එක දාගත්තට පස්සේ මේ විදිහට වටේටම පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරන්න. මොකද නැත්තම් අර හිඩැස් ගතියක් වගේ තියෙනවා බිස්කට් අතර. මොකද මාරි බිස්කට් එක මේ විශේෂයෙන් ගෝල් මාරි බිස්කට් එක කප් එකට වැඩිය පොඩ්ඩක් පොඩි. ඉතින් ඒ හින්දා වටේට හිඩැස් තියෙන හින්දා අපි මේ විදිහට අයිසින් එක දාගත්තට පස්සේ ඒක පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරගන්නවා. ඒ කප් එක පුරාවටම යන විදිහට. මෙහෙම දාගෙන ඊට පස්සේ මම ආපහු මේකට බිස්කට් දෙකක් තමයි දාගන්න හදන්නේ. ඊළඟට අන්තිම ලේයර් එක විදිහට මම ආපහු මේ විදිහට අයිසින් වලින් හැන්දක් මේ විදිහට උඩට දාගන්නවා. ඒක දාලා වටේටම හොඳට ස්ප්‍රෙඩ් කරගන්නවා. ඒක නීට් කරගන්න අන්තිම ලේයර් එක හින්දා උඩ නැත්තම් අර ගොඩාක් කඩතුළු පේනවනේ. ඒ හින්දා උඩ අන්තිම ලේයර් එක පොඩ්ඩක් නීට් කරගන්න ඕන. ඉතින් මේ විදිහට තමයි මේ වෙනකන් කරපු ටිකේ අවසානයේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ මේකේ උඩින් ටොපින් එක දාගෙන ඊට පස්සේ මේක නීට් කරගන්න එක තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම මේ විදිහට කප්ස් ටික ඔක්කොම හදාගෙන ඉවර වෙලා තමයි ඒ කොටස කරන්නේ. මේ තියෙන්නේ මම දැන් මේ
අන්තිම ගානිෂ් එකට කලින් හදාගත්ත කප්ස් ටික මම ආපහු මේක මතක් කරන්නම්. මම මුලින්ම අයිසින් ලේයර් එකක් දැම්මා. ඊට පස්සේ පොඟවගත්ත බිස්කට් දෙකක් දැම්මා. ඊට පස්සේ ආයෙ අයිසින් ලේයර් එකක් දාලා ආයෙ පොඟවගත්ත බිස්කට් දෙකක් දාලා ආයෙත් උඩම ලේයර් එක විදිහට අයිසින් ලේයර් එකක් දැම්මා. දැන් මම මේ ටොපින් එක පාවිච්චි කරලා මේක ලස්සන කරගන්න තමයි සූදානම් වෙන්නේ. බිස්කට් එක නිකම්ම දානව වෙනුවට අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඒක පොඟවගෙන දාගන්න. එතකොට අපිට මේ අයිසින් එකත් එක්ක මේ බිස්කට් එක හොඳට ඇබ්සෝබ් කරගන්න හැකියාව තියෙනවා. මම මේකට මේ දාන චොක්ලට් ටොපින් එක ඇත්තටම මිලෙන් අධිකයි. ඉතින් ඒ හින්දා අපිට මේ වගේ බිස්කට් පුඩින් අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට අපි පුළුවන් තරම් කොස්ට් එක අඩු කරගන්න try කරන්න. ඉතින් ඒ හින්දා මේ වගේ එකක් පාවිච්චි කරන එක මට ගොඩක්ම අනුමත කරන්නේ නැහැ. නමුත් හදිසි අවස්ථාවකදී මේ වගේ දෙයක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක මේ විදිහේ කප්ස් වලට වක් කරද්දි මේ චොක්ලට් ටොපින් එක පොඩ්ඩක් රස්නේ වතුරක බස්සලා තියලා ගන්න. එතකොට ඒකේ තව අර උකු ගතිය අඩු වෙලා අපිට මේක වක් කරගන්න ලේසි වෙනවා. දැන් මම මේ දාන විදිහට මේක පොඩ්ඩක් ඝන ගතියට තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක ඒ කියන්නේ දාන්න ඕන ප්‍රමාණයටත් වැඩිය මේකට දාන්න වෙනවා. අපිට අර උඩ සම්පූර්ණ ලේයර් එක හදාගන්න. ඉතින් ඒ හින්දා ඒක නැති කරන්න ඔයගොල්ලෝ මේ ටොපින් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් උණු වතුරේ මද රස්නේ වතුරක මේක බස්සලා තියලා ගන්න. එතකොට අපිට මේක ලස්සනට මේ ටොපින් එක මේ බිස්කට් පුඩින් එක උඩින් වක් කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව කියන්න ඕන මං කලින් මේ චොක්ලට් සිරප් හදන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් කාට හරි කෙනෙක්ට එහෙම හදාගන්න හැකියාවක් තියෙනවා නම් එයාට අන්නේ සිරප් එකම මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව කෙනෙක්ට පුළුවන් අපිට චොක්ලට් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා තව හොඳට අපේ මිශ්‍රණය දියාරු මිශ්‍රණයක් බවට පත් කරගෙන මේකට උඩින් ටොපින් එක විදිහට දාගන්න. ඉතින් මං ඉන්ග්‍රීඩියන්ට්ස් වලදී මේ වගේ මිල ගණන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි මම දාලා තියෙන්නේ මේ ටොපින් එකට යන ගාන. ඔයගොල්ලන්ට මේක ගෙදර හදාගන්න හැකියාවක් තියෙනවා නම් එතකොට එහෙම නැත්තම් මේ වෙනුවට මම අර කිව්වා වගේ චොක්ලට් වලින් හදපු ටොපින් එකක් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා නම් කොස්ට් එක තව අඩු කරගන්න පුළුවන්. බිස්කට් පුඩින් එකක් මාකට් එකේ දැනට රුපියල් 130ත් 150ත් අතර ගානකට අලෙවි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මාජින් එකත් බලලා කඩේට දාන්න ඕන ගානත් බලලා ඒ අනුව ඔයගොල්ලන්ගේ මිල තීරණය කරන්න. ඉතින් අපි දාගත්ත ටොපින් එක මේ විදිහට අපේ කප් එක වටේටම යන විදිහට මේ විදිහට පතරන විදිහට අපි දාගන්න ඕන. එතකොට තමයි උඩ අපේ ෆයිනල් ලුක් එක ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මේ චොක්ලට් ස්ප්‍රින්කල් එක මේ හැම කප් එකක් උඩින්ම පොඩ මේ වගේ ස්ප්‍රෙඩ් කරගන්නවා. ඊට පස්සේ මගේ අන්තිම ලුක් එක ගන්න මම මේ විදිහට රෝස් කරගත්ත කැෂූ ටිකක් මේ විදිහට උඩට ඇඩ් කරගන්නවා. මේක අනිවාර්ය නැහැ. මොකද කැෂූ දානවා කියන්නේ ඇත්තම තව අමතර වියදමක්. ඒ හින්දා මේක අනිවාර්ය නැහැ. ඔයගලන්ට පුළුවන් අර චොක්ලට් ස්ප්‍රින්කල් එකෙන් මේක හදන එක කම්ප්ලීට් කරගන්න. මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඒකෙන් අර හොඳ ලුක් එකක් දෙනවා බිස්කට් පුඩින් එකට. ඒ හින්දා තමයි මම මේ විදිහට කැෂූ ටිකක් පොඩියට කපලා පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ කැෂූ දාන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් මේක රෝස් කරලා අරගන්න. මොකද නැත්තම් ඉක්මනට නරක් වෙන්න බලනවා. මේ තියෙන්නේ මං හදපු බිස්කට් පුඩින් කප් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ බිස්කට් පුඩින් කප් ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරලා ඔයගොල්ලන්ට අමතර ආදායමක් උපය ගන්න. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා එක එක ඩෙසර්ට් ಜಾති හදලා ඔයගොල්ලන්ට අමතර ආදායමක් උපය ගන්න කොහොමද කියලා. ඉතින් ඒ කඩවල් වලට දානවා නම් කඩවල් වල තියෙන process එක එකමයි. නමුත් මේ වගේ මිල කරද්දී ඔයගොල්ලෝ බලන්න ඕන ඔයගොල්ලන්ගේ මාජින් එක කඩේට දෙන ගානේ හැමදේම බලලා තමයි මේවට මිලක් නියම කරන්න පුළුවන්.
ඉතින් මේ වගේ බිස්කට් පුඩින් කප් එකක් සාමාන්‍යයෙන් අපිට කඩේකට 130කට 140කට විතර කඩේට දාන්න හැකියාවක් තියෙනවා. ඔයාට යන කොස්ට් එක අනුව ඒ දේවල් අනිවාර්යයෙන්ම ගණන් හදලා බලන්න. මං කියන්නේ මගේ අත්දැකීම් සහ මම කරන විදිහ අනුව තමයි මම මේ ප්‍රයිස් ඔයගලන්ට කියන්නේ. ඔයගලගේ පැත්ත අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ අනිවාර්යයෙන්ම මේ දේත් මතක තියාගන්න. ඉතින් කවුරු හරි කෙනෙක් කරන්න කැමති නම් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේම නිර්මාණ විදිහට ඉදිරිපත් කරලා ඔයගොල්ලන්ගේම ප්‍රොඩක්ට්ස් විදිහට ඉදිරිපත් කරලා යම්කිසි ආදායමක් උපය ගන්න හැකියාවක් තියෙන. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා පුළුවන් හැම කෙනෙක්ම මේ වගේ දෙයක් පුංචියට හරි පටන් අරගෙන කරගෙන යන්න ටික කාලයක් යන්න ඕන අපිට යම්කිසි තත්යකට එන්න. ඉතින් ඒ වෙනකන් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න වෙනවා. ඉතින් එහෙම කරොත් එහෙම ඔයගොල්ලන්ට කවදා හරි ජයග්‍රහණය ලබා ගන්න හැකියාවක් තියෙනවා. කලින් වීඩියෝ වලත් ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි කල්ලි කිත්තුමේ ඉක්ුත් වෙන දිනේ හොයාගන්නේ කොහොමද කියලා. ඒකට මම පාවිච්චි කරන ක්‍රමය තමයි මම කියන්නේ. මම එතකොට සාම්පල් 3ක් හෝ 4ක් හදලා තියලා දැන් මම අද නම් හදන්නේ ඒ වගේ අද ඩේට් එක සඳහන් කරලා මම දවස් 5කින් චෙක් කරලා බලනවා පළවෙනි සාම්පල් එක හොඳයිද කියලා. ඊට පස්සේ සාම්පල් එක තවත් ඒ කියන්නේ දවස් 5ක් ඇතුළත සතියකින් විතර චෙක් කරලා බලනවා. ඊළඟ සාම්පල් එක දවස් 14කින් චෙක් කරනවා. අන්න ඒ විදිහට එක එක දිනවකවානු වල ඒ ප්‍රොඩක්ට් එක චෙක් කරලා කාලා බලලා හොඳයිද කියලා බලලා අන්න එහෙම තමයි මම මේකේ කල්ලි කිත්තීමේ දිනය හොයාගන්නේ. ඉතින් ඔයාලටත් ඒ විදිහටම ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය අහලා තිබ්බ හින්දා තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්න හිටියේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයගලන්ට වෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.